සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි පසුගිය වීඩියෝවේදී ඔබට සඳහන් කළා මීළඟ වීඩියෝවෙන් අපි ඔබට බලකොටුවක් පිළිබඳව වාර්තාමය වැඩසටහනක් ගෙනෙනවයි කියලා. අපි අද සූදානම් වන්නේ එම සුන්දර බලකොටුව පිළිබඳ එම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නයි. ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වාර්තාමය වැඩසටහන මුල සිට අගට ස්කිප් නොකර නරඹන්න කියලා. මන්ද මෙම වැඩසටහන ඉතාමත්ම සතුට විනෝදය වගේම ඔබට දැනුම අවබෝධය ලබාගත හැකි වැඩසටහනක් බැවින් මෙම වැඩසටහන මුල සිට අග දක්වා නරඹන්න. ඒ වගේම අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා අපේ YouTube channelය සුන්දර යුරෝපයේ YouTube channel එක ඔබ තවමත් subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාලා bell icon එක click කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මෙතෙන් සිට ඔබට එම සුන්දර බලකොටුව පිළිබඳ වීඩියෝව නැරඹිය හැකි. එසේනම් එම සුන්දර බලකොටුව පිළිබඳ වීඩියෝ මෙතෙන් සිට නරඹා ඔබගේ දැනුම විනෝදය වගේම සතුට ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මධ්‍යම යුරෝපයේ චෙක් රාජ්‍යයේ ම්ලාඩා බොලොස්ලව් දිස්ත්‍රික්කයේ බැකවුනාඩ් දිසෙරෝ නගරයේ සිට කිලෝමීටර් 2ක් දුරින් මීටර් 250ක් පමණ වූ උන්නතාංශයක ප්‍රොඩාඩි ගම්මානයට ඉහළින් මෙම බලකොටුව පිහිටා තිබේ. මේ නමින් සුයිරෙට්ස් බලකොටුව ලෙස හඳුන්වයි. 14 වන සියවසේ මුල් භාගයේදී එනම් වර්ෂ 1273 දී ප්‍රාග් මාලිගයේ බර්ග්‍රේව් වරයෙකු වූ ලෙම්බර්කි ලෙවල් හා ඔහුගේ බිරිඳ වන ඉස්ඩෙස්ලාවාගේ පුතු වන මාක් වර්මින් ඉස්ඩෙස්ලාවී විසින් මෙම බලකොටුව ආරම්භ කරන ලදී. වර්ෂ 1287ට පෙර කුළුණු දෙකක් සහිත බලකොටුවක් ලෙස මෙය පැවතුණි. මෙහි වැදගත්ම පාලකයා ලෙස හඳුන්වන්නේ කවුන්ට්ස් මාරි එලියනොරාය. ඇය වර්ෂ 1620 සිට 1670 දක්වා මෙය පාලනය කර තිබේ. එම වකවානුව මෙහි පුනරුද සමය හෙවත් සමෘද්ධිමත්ම කාලය ලෙස හඳුන්වයි. අනතුරුව මෙය පාලනය කර ඇත්තේ වෝල්ඩ් ස්ටයින් පවුල විසිනි. ඒ වර්ෂ 1720 දක්වායි. ඔවුන්ගේ පාලන කාලය තුලදී මෙම බලකොටුව ගිනි ගැනීමට ලක් වූ බවත් එහි කුළුණු කඩා වැටීම මෙන්ම බලකොටුවට විශාල ලෙස හානි සිදු වී ඇති බව පතපොතේ සඳහන් වේ. එම ගිනි ගැනීමත් සමග මෙම බලකොටුවේ පරිහානිය උදා වී තිබේ. අනතුරුව මෙහි එක කුළුණක් පමණක් ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙහි අශ්වාරෝහක පාසලක් මෙන්ම දේවස්ථානයක්ද පිහිටා තිබී ඇති අතර ඒවාද ක්‍රමයෙන් විනාශ වී තිබේ. මෙය පිහිටා ඇති පරිසරය ඉතාම සුන්දර පරිසරයකි. එය ගත සිත දෙකම පිනවනු ලබයි. මෙම බලකොටුවට පහළින් වර්ෂ 1865 දී දුම්රිය මාර්ගය ඉදි කර තිබේ. එම දුම්රිය මාර්ගය ඉදි කිරීම සඳහා සිදු කළ ගල් කැඩීම් හේතුවෙන් සිදු වූ දෙදරීම් නිසා නැවත වරක් කුළුණු වලට හානි සිදු වී තිබේ. එහිදී වර්ෂ 1897 දී කුළුණක කොටසක් කඩා වැටි ඇති බව සඳහන් වේ. දුම්රිය මාර්ගයට පහළින් මහා මාර්ගයත් ඊට පහළින් ජිසේරා ගංගාවද ගලා බසී. මෙම බලකොටුව තුල නිදන් නැති බවටත් ඒවා ලබා ගැනීමට සොරුන් උත්සාහ කර ඇති බවත් පුරාවෘත්තවල සඳහන් වේ. කෙසේ වෙතත් වර්ෂ 1935 දී නැවත මෙය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබේ. එහිදී රිදී කාසි 470ක මල්ලක් හමු වී ඇති බව පතපොතේ සඳහන් වේ. වර්ෂ 2007 සිට මෙහි හිමිකාරීත්වය බකවුනාඩ් දිසෙරෝ නගරය සතු වන අතර ඔවුන් මෙය ප්‍රතිසංස්කරණය ක්‍රමයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව ඊට සහයෝගයක් ලෙස වර්ෂ 2015 දී යුරෝපා සංගමය විසින් සංචාරක මධ්‍යස්ථානයක් මෙහි ආරම්භ කර තිබේ. තවද කුළුණේ ඉහළ මාලයට නැගීම සඳහා බාහිරින් පඩිපෙළක්ද මෙම බලකොටුවේ මළුවට ඇතුළු වන ස්ථානයේ පාලමක්ද ඉදි කර තිබේ. මෙය නැරඹීම සඳහා සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන අතර එය පොදු ප්‍රවාහනය මෙන්ම පාගමනින් වශයෙනි. තවද පාපැදිකරුවන්ද මෙම බලකොටුව නැරඹීම සඳහා විශාල වශයෙන් පැමිණේ. මෙය නැරඹීමට යාමට සුදුසුම කාලය මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයයි. ශීත ඍතුවේදීද මෙය නැරඹිය හැකි අතර ඒ සඳහා සතියකට දින 2ක් පමණක් විවෘතව තැබේ. මෙම බලකොටුව නරඹා දුම්රියෙන් පහසුවෙන් ගමන් කළ හැකි අතර බලකොටුවට පහළින් කිලෝමීටර් 2ක් පමණ දුරින් බකවුනාඩ් දිසෙරෝ දුම්රිය ස්ථානයේ පිහිටා තිබේ. එය නරඹන්නන්ගේ ගමන් පහසුවට මහත් පිටුවහලක් වී ඇති බව සඳහන් කළ යුතුවම ඇත.
ඔබ මේ දකින්නේ මා පෙර සඳහන් කළ ප්‍රතිසංස්කරණය කරන ලද නව පාලමයි. අතීතයේදී මෙම පාලම ඇකිලිය හැකි ආකාරයේ පාලමක් වශයෙන් තමයි සකස් වී තිබී ඇත්තේ. මීළඟට ඔබට දිස්වන්නේ ප්‍රතිසංස්කරණය කරන ලද කුළුණයි. ඒ කුළුණේ බාහිරින් ඉදිකර ඇති පඩිපෙළ තමයි ඔබ මේ දකින්නේ. මීළඟට අපට දිස්වන්නේ මෙම බලකොටුවේ ඇති උද්‍යානය. අතීතයේ මෙය බලකොටුවේ උද්‍යානය වශයෙන් තමයි තිබී ඇත්තේ. එය ඉතාමත්ම විශාල උද්‍යානයක් වශයෙන් සැලකිය හැකි. මෙලෙස අපට දර්ශනය වන මේ කුළුණ මහල් 5කින් පමණ සමන්විතයි. එහි ඉහළ මහල් 3 යොදවා ඇත්තේ බලකොටුවට තර්ජනයක් එල්ලවන අවස්ථාවකදී, එසේත් නැත්නම් සතුරු ආක්‍රමණවලදී සෙබළුන් රඳවා තබා ගැනීම සඳහා තමයි ඉහළ මහල 3 යොදවාගෙන ඇත්තේ. දැන් අපට මේ දර්ශනය වන්නේ මෙම බලකොටුවේ ඇති පහළ මාලය සතුරු ආක්‍රමණවලදී ආරක්ෂා වීම සඳහා සතුරන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා තමයි මෙම මාලය සකස් වී තිබෙන්නේ. ඒ සඳහා අප දැන් ගමන් කිරීමටයි සූදානම් වන්නේ. එහි අපට දිස්වනවා එම මාලය ඇතුළට ගිය විට දෙපැත්තෙන්ම සතුරන්ට ප්‍රහාර එල්ල කර හැකි ආකාරයට සකස් කර ඇති ආකාරයක්. මේ ඔබ දකින්නේ ඒ සතුරන්ට ප්‍රහාර එල්ල කිරීමට යොදාගෙන ඇති සිදුරු දෙකයි. මා පෙර සඳහන් කළ බලකොටුවට පහළින් නැති දුම්රිය මාර්ගය තමයි ඔබ මේ දකින්නේ දුම්රිය ගමන් කරන ආකාරය. දුම්රිය මාර්ගයට පහළින් මහා මාර්ගයත්, මහා මාර්ගයට පහළින් ජිසේරා ගම් කොමලියත් ගලා බසිනවා. මෙම ජිසේරා ගම් කොමලිය මෙම බලකොටුවට මහත් ආශිර්වාදයක් වගේම මෙහි සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන ආකාරයක් තමයි අප දකින්නේ. දැන් අපට දිස්වන්නේ මෙම මාලිගාවේ ලිඳයි. මාලිගාවට ජලය ලබාගෙන ඇති ලිඳයි. මෙහි විස්කම්භය මීටර් 3ක් පමණ වන අතර මෙය ගැඹුරින් මීටර් 47ක් පමණ වේ. එය ජිසේරා ගඟේ පතුල දක්වා විහිදෙන බව පොතපතේ සඳහන් වේ.
මා පෙර සඳහන් කලාක් මෙන් මෙම මාර්ගය ඔස්සේ මෙම බලකොටුවේ සිට බකවුනා දුම්රිය ස්ථානය දක්වා සෙමෙන් කිලෝමීටර් 2ක් දුරට ගමන් කරන පසු සියලුම නරඹන්නන්ට තමන්ගේ ගමන් පහසුව ඉතාමත්ම පහසුවෙන් සලසාගත හැකි ආකාරයක් අප දකිනවා. වර්තමානයේ මෙම මාලිගාවේ කඩතොරු සහිත බිත්තිවලින් පමණක් කියවෙන ප්‍රසිද්ධ මාලිගාවේ කතාව හා එහි ඉතිහාසයේ චමත්කාරය තවමත් එම ස්ථානය පුරා රජ කරවන බවද සඳහන් කරමින් මෙම බලකොටුවේ හැඳින්වීම සමාප්ත කරමි. ඉදිරියේදී අප බලාපොරොත්තු වෙනවා චෙක් රාජ්‍යයේ ජීවන වියදම පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඒ පිළිබඳ අපත් සමග නිතතින්ම රැඳී සිටින්න චෙක් රාජ්‍යයේ ජීවන වියදම පිළිබඳ දැන ගැනීම සඳහා. නැවත වතාවක් අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ සුන්දර යුරෝපයේ YouTube නාලිකාව subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාලා අපිව දිරිමත් කරන්න කියලා ඉල්ලා සිටිමින් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා.